ආයුබෝවන් ඔබ මේ එක්වී සිටින්නේ මාතර සාන්ත සර්වේෂස් විද්‍යාලීය සිහනදීන් එසැනින් දෙවන පාර්ලිමේන්තු මැතිවරණ විකාශයත් සමගයි. පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථාදායකය, විදායකය ආදී මේ සංකල්පයන් කුඩා කල සිටම පාසල් ශිෂ්‍ය ප්‍රජාව තුළ ගර්භව කිරීමේ අදහසින් අධ්‍යාපන අමාත්‍යාංශය මැතිවරණ කොමිෂන් සභාව එක්ව ශ්‍රී ලංකාව පුරා පාසල් අතර ශිෂ්‍ය පාර්ලිමේන්තු සංකල්පය ව්‍යාප්ත කරනු ලැබුවා. ඊට අනුගත වෙමින් මාතර සාන්ත සර්වේෂස් විද්‍යාලීය පළමු ශිෂ්‍ය පාර්ලිමේන්තුව නිමාවට පත් කරමින් අද දින මේ සූදානම දෙවන ශිෂ්‍ය පාර්ලිමේන්තුවට සභිකයන් තෝරා පත් කර ගැනීමට අදාළ මැතිවරණය පැවැත්වීමටයි. Good morning, everyone. The Election Commission Boards and the Ministry of Education introduced and distributed the School Students' Parliament concept among the schools island-wide, with a thoughtful intention to spread the concept democracy, parliament and constitution etc. among the students of Sri Lanka from a young age. The first session of the Students' Parliament of the St. Servatius College was successfully concluded following the respective conditions. Now it's time to elect new members into the second session of the Students' Parliament of the St. Servatius College. Back then, during the first session, the members of the Students' Parliament of the St. Servatius College were able to achieve many great heights. සාන්ත සර්වේෂස් විද්‍යාලීය පළමු ශිෂ්‍ය පාර්ලිමේන්තුව ශ්‍රී ලංකා ශිෂ්‍ය පාර්ලිමේන්තුව අතර ඉහළ නමක් රඳවා ගැනීමට එවකට සැබකයන්ට හැකියාව ලැබුණා. ඒ අනුව මෙවරදී දෙවන ශිෂ්‍ය පාර්ලිමේන්තු සභිකයන්ට සාන්ත සර්වේෂස් විද්‍යාලීය ශිෂ්‍ය පාර්ලිමේන්තු නාමය ඒ ආකාරයෙන් ඉහළ රඳවා ගැනීමට හැකියාවක් ලැබෙනු ඇතැයි අප විශ්වාස කරනවා. එසේනම් අද දින මෙම මැතිවරණයේ විකාශන කටයුතු ඔබ වෙත ඉසැනින් ගෙනීමේ බලාපොරොත්තුවෙන් සිහනදීන් එසැනින් මාධ්‍ය වාර්තාකරුවන් වන අප සූදානමින් සිටිනවා. දැනට පාලක මධුරයෙන් සමුගන්නම් නැවත ඔබ හමු වීමේ බලාපොරොත්තුවෙන්. ආයුබෝවන්. ඕබිනර මා පසුපසින් මේ දිස්වන්නේ විද්‍යාලීය මැතිවරණ කොමිෂන් කාර්යාලයේ නිලධාරීන් විසින් අපේ විද්‍යාලීය මැතිවරණ කොමසාරිස් විරාජිත් කඩපැද්දුව මැතිතුමාගේ සහ අපේ විද්‍යාලීය නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් තමරා කුලරත්න මැතිණියගේ අධීක්ෂණයේ යටතේ ඒ මධ්‍යස්ථාන වලට අදාළ ඡන්ද පෙට්ටි ඒ මධ්‍යස්ථාන භාර නිලධාරීන් විසින් භාර දෙනු ලබන අවස්ථාවයි. And now we move on to a very important and symbolic part of today's proceeding, the formal handing over of the ballot box. At the heart of any democratic elections lies a fair and security voting process. The ballot box represents not only the right to vote, but also the trust and transparency and the democracy. The ballot boxes are being accepted by the election commissioner, the principal of St. Servatius College, Mr. Virajit Kadavadduwa, and the deputy election commissioner, in charge of art section, Mrs. Tamara Kularatne. ඒ අනුව 6-7 ශ්‍රේණි ඡන්ද මධ්‍යස්ථානයේ සඳහා වන ඡන්ද පෙට්ටි මධ්‍යස්ථාන භාර නිලධාරී ඒ.අයි. සමර වික්‍රම මහතා වෙතද 8-9 ශ්‍රේණි ඡන්ද මධ්‍යස්ථානයේ සඳහා වන ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන භාර නිලධාරී අයි.එම්. විදානගමාරච්චි මහතා වෙතද 10-13 ඡන්ද මධ්‍යස්ථානයේ සඳහා වන ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන භාර නිලධාරී එස්. ජයසිංහ මහතා වෙතද මැතිවරණ කොමසාරිස්තුමන් හා නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්තුමන් විසින් භාර දෙනු ලබන අවස්ථාවයි මේ. දෙහිනමරැන්දු දස දෙස කිතු ගොස නැංවූ ගුණ නැන බල නිති කැන්දු සර්වේෂස් සිරිලක මාතොටරුවනු පුතුන් ලොවටම දිනවූ සිරිලක මාතොටරුවනු පුතුන් ලොවටම දිනවූ සිරිලක මාතොටරුවනු පුතුන් ලොවටම දිනවූ සිරිලක මාතොටරුවනු පුතුන් ලොවටම දිනවූ
සිසිපසුම් වසරක් පස කර යන සොඳුරුම ගමනක් පරපුරෙන් පරපුරට එළියක් ගෙන එන ඔබ ලොවටම තරුවක් ලොවටම එකලම ඔබම වුණී සෙවනේ උන් හැම සමතන දිලුණි සහජීවයෙන් හදවත් බැඳුණී දිනවමු අප ඔබ නිති මැදිනි සර්වේශ සිමෝනී You are the great power that enlightens us and the strength who always give us life. Ula hatti elure penitane appere eppodu minnidume appere eppodu minnidume Sirilakama totalu බිනර මා නැවත සම්බන්ධ වන්නේ 6-7 ඡන්දය ලබා දීමේ මධ්‍යස්ථානයේ සිටයි. මේ අවස්ථාව වෙන විට ඡන්දය ලබා දීමේ කටයුතු ආරම්භ කර සිටිනවා. ඉතින් ඔබට පෙනෙන මේ දර්ශනය වන්නේ සිසුන් ඉතාමත් උද්‍යෝගිමත්ව තම ඡන්දය ප්‍රකාශ කරන ආකාරයයි. ඉතින් 6-7 ශ්‍රේණිවල සිසුන් මෙම ඡන්ද මධ්‍යස්ථානයේ තුලදී ඡන්දය ලබා දීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. උදෑසන 8:30ට ආරම්භ කර මෙම ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු උදෑසන 11:30 පමණ තෙක් පැවැත්වීමට නියමිත බව ඡන්ද මැතිවරණ කොමසාරිස් කාර්යාලය තීරණය කර තිබෙනවා. ඉතින් නැවතත් තොරතුරු ගෙන ඒවට බලාපොරොත්තු වෙන දැනට සමුගන්නවා නැවත සම්බන්ධතාවය ප්‍රධාන පාලක මැදිරියට. මේ අවස්ථාවේදී ශාන්ත සර්වේශ විද්‍යාලයේ දෙවන ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ කටයුතු අධීක්ෂණය සඳහා සහකාර මැතිවරණ කොමසාරිස්තුමා පැමිණ ඇති අතර එතුමාගේ නිරීක්ෂණය යටතේ මෙම කාර්යය සාර්ථකව සිදු කරන බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්තුමිය වන තමරා කුලරත්න මහත්මිය ප්‍රකාශ කර සිටිනවා. විද්‍යාලයේ 2023 වර්ෂයේ ආරම්භ වුණු පළමු වන පාර්ලිමේන්තු මැතිවරණ සංකල්පයත් සමග ඒ ශිෂ්‍ය පාර්ලිමේන්තුව අවසන් වෙලා මේ අද දිනයේදී විද්‍යාලයේ සිදුවෙන්නේ දෙවන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නියෝජිතයන් පත් කර ගැනීමේ ඡන්ද විමසීමේ කටයුතුයි. ඒ අනුව පළමු පාර්ලිමේන්තු මැතිවරණයේදී බොහෝ ව්‍යාපෘති සිදු කරලා ඉන් අවසානයේ දෙවන පාර්ලිමේන්තුව සඳහා වන නියෝජිතයන් පත් කර ගැනීමේ ඡන්ද විමසීමයි මේ ආකාරයෙන් විද්‍යාලයේ පළමුණු කලාපයේ දෙවන කලාපයේ තෙවන කලාපයේ මේ ආකාරයෙන් සිදු වෙන්නේ. ඒ අනුව විද්‍යාලයේ මෙවර ශිෂ්‍ය පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ මැතිවරණ කටයුතු පිළිබඳ සොයා බැලීමට මාතර දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් පුලස්ති පතිරණ මහතා ප්‍රමුඛ නිලධාරී මණ්ඩලය විද්‍යාලයට පැමිණ තිබෙනවා. ඔවුන්ගේ අධීක්ෂණය යටතේ අප විද්‍යාලයේ මැතිවරණ කොමසාරිස් විරාජිත් කඩවැද්දුව විදුහල්පති පියාණන්ගේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් තමරා කුලරත්න ගුරු මෑණියන්ගේ මඟ පෙන්වීම යටතේ පළමු වන පාර්ලිමේන්තු මැතිවරණයට වඩා ඉතා උද්වේගකර ආකාරයෙන් දෙවන පාර්ලිමේන්තු මැතිවරණය පවත්වනවා ඔබට දැක බලා ගැනීමට පුළුවන්. Well, we see a relatively high increasement in vote casting today when compared to the last year's election.
broadcasting, and we assume a level up in more than 70% in broadcasting. The election shows are being monitored under the guidance of the respective authorities. උදෑසන කාලයේ පටන් මේ මොහොත දක්වා ඡන්ද මැතිවරණ කටයුතු පිළිබඳ විශේෂ අධ්‍යක්ෂණයක් සඳහා විද්‍යාලයට පැමිණියා මාතර සහකාර මැතිවරණ කොමසාරිස් පුලස්ති පතිරණ එමැතිතුමන් ඇතුළු ඔවුන්ගේ නිලධාරීන් යනුව ඔවුන්ගේ අදහස් අපට දැක්වුවා මාතර කලාපයේ පමණක් නොවේ මුළු ලංකාවේම ශිෂ්‍ය පාර්ලිමේන්තුව අතරින් සාන්ත සර්වේෂස් විද්‍යාල ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මැතිවරණ කටයුතු ඉහළ ප්‍රමිතියකට තිබුණු බව එය අප සෑම සියලු දෙනාගේම සතුටට කාරණා යනුව නැවතත් අපේ බලාපොරොත්තු වෙනවා ඡන්ද ගණන් කිරීමෙන් අනතුරුව ඒ ඡන්ද ගණන් කිරීමේ සියලුම තොරතුරු හැකි ඉක්මනින් අපට ලද සැනින් ඔබට ලබා දෙන්නට. ඔබ මේ මොහොතේදී එක්වී සිටින්නේ සිහනදීන් එසැනින් මාතර සාන්ත සර්වේෂස් විද්‍යාලයේ දෙවන පාර්ලිමේන්තු මැතිවරණ විකාශයත් සමගයි. ඒ ආකාරයෙන් ඔබට මම මුලදී සඳහන් කළ පරිදිම පළමු වන පාර්ලිමේන්තුව අවසානයේ අද දිනේදී අපි සූදානම් වන්නේ දෙවන පාර්ලිමේන්තුව සඳහා වන නියෝජිතයන් තෝරාපත් කර ගැනීමේ අවස්ථාව හා සම්බන්ධයි. මේ අවස්ථාවේ මැතිවරණ අධීක්ෂණ කටයුතු පිළිබඳ සොයා බලන්නට අද අපි සිහනද මාධ්‍ය ඒකකයට අපිත් සමග එකතු වෙලා ඉන්නවා මාතර දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් පුලස්ති පතිරණ මැතිතුමා. ඔබතුමාවයි මහත් ගෞරවයෙන් යුතුව සිහනද මාධ්‍ය ඒකකයේ වෙතට අපි පිළිගනු ලබනවා. ඒ ආකාරයෙන් ඔබතුමාගෙන් මම මුලින්ම දැනගන්න කැමතියි ලංකාවේ මේ ආරම්භ වුණු ශිෂ්‍ය පාර්ලිමේන්තු සංකල්පය පිළිබඳ ඔබතුමා මොකද හිතන්නේ? ඇත්තටම කිව්වොත් ප්‍රජාතන්ත්‍රවාදයේ සර්වජන ඡන්ද බලය සහ මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳව අපි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට අපි වුණත් මේ ක්‍රියාවලිය ගැන අවබෝධයක් ලබා ගන්න අවුරුදු 18 පිරීලා පළවෙනි සැරේම ඡන්දයක් දාන්න යනකොට සහ ඒ වගේම සමහර දේවල් රජයේ නිලධාරියෙක් විදිහට මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ කෙනෙක් වෙනකන් අපිට මේ දේවල් දැනගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. නමුත් ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහනත් එක්ක පළවෙනිම දේ තමයි ඡන්දයක් කියන්නේ මොකද්ද, මැතිවරණ ක්‍රියාවලියක් වෙන්නේ කොහොමද, ඡන්දේ දාන්නේ කොහොමද කියන එකට අපිට පාසල් කාලේ ඉඳන්ම අවබෝධයක් ලැබෙනවා. ඒ වගේම තවත් එකක් තමයි දැන් ගොඩක් දෙනෙක්ට පාර්ලිමේන්තුව කියන්නේ අපි කියනවා අපි කතාවට කියනවා යහපත් ප්‍රතිචාරයක් නෙවෙයි, ජනතා නියෝජිතයෙක් දේශපාලනඥයෙක් කිව්වයින් පස්සේ කාලයක් තිස්සේ තියෙන්නේ යහපත් ප්‍රතිචාරයක් නෙවෙයි. ඒකට කියන්නේ දකින්න දෙයක් එක. නමුත් මේ වගේ වැඩසටහන් එක සම්බන්ධ වෙලා ශිෂ්‍ය පාර්ලිමේන්තු නියෝජිතයෝ විදිහට සම්බන්ධ වෙලා තමන්ගේ පාසලේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනකොට සහ ඒ දේවල් දකින්න අනික් ළමයින්ට අපිට අවබෝධයක් ගන්න පුළුවන්. නියෝජිතයෙක් කියන්නේ අපි ශිෂ්‍ය නියෝජිතයෙක් විදිහට මේ වගේ පොදු වැඩ කරද්දී යහපත් ආකාරයට යොදාගන්නේ කොහොමද? අනිත් එක ශිෂ්‍ය පාර්ලිමේන්තු නියෝජිතයින් පත් වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයෙන්. කියන්නේ අපි අනික් සිසුන්ගේම කැමැත්තෙන් නියෝජිතයෝ විදිහට. එතකොට තමන්ගේ නියෝජිතයෙක් තමන් වෙනුවෙන් වැඩ කරන ආකාරය ගැන අවබෝධයක් පාසල් කාලේ ඉඳන්ම ළමයින්ට ලැබෙනවා මේ ක්‍රියාවලිය හරහා. ඔව් ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි. ඔය ආකාරයෙන් මැතිතුමනි අපි 2023 වර්ෂයේදී තමයි මාතර සාන්ත සර්වේෂස් විද්‍යාලයේ මේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව කියන සංකල්පය ආරම්භ කළේ. ඉතින් ඒ පළවෙනි පාර්ලිමේන්තුව අවසන් වෙලා අද අපි සූදානම් වෙන මේ දෙවන පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයන් පත් කරගන්න. ඔබතුමා මම දැක්කා ඔබතුමා අපේ මැතිවරණ කටයුතු අධීක්ෂණය කරා. ඔබතුමා මොනවද දකින්නේ අපේ පාසලේ මේ මැතිවරණයේ සුවිශේෂී ලක්ෂණ? ඇත්ත වශයෙන්ම කිව්වොත් මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳව මම විදුහල්පතිතුමා සහ ගුරුතුමියත් සියලු දෙනා එක්ක කතා කරා. එතකොට මම දැනගත්තා තමයි අපි මේ සර්විසස් විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු ක්‍රියාවලිය කියනකොට අපි අර අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිර්දේශ කරලා තිබ්බ හින්දාම මෙහෙම වැඩසටහනක් තියෙනවා කියන එක නෙවෙයි. මේ වැඩසටහනේ අරමුණු හරය සියල්ල තහවුරු වෙන විදියට වැඩසටහන ක්‍රියාත්මක වෙලා තියෙනවා. විශේෂයෙන්ම කිව්වොත් මැතිවරණය ආරම්භ වෙන්න කලින් ප්‍රචාරණය සඳහා පාසලේ රැස්වීමේදීම අවස්ථාවක් දීලා තියෙනවා. එතකොට අපි සාමාන්‍ය අපි මැතිවරණ කමිෂන් සභාව වෙනුවට ජාතික මැතිවරණ වලදී කියන්නේ සමබිමක් නිර්මාණය කිරීම කියන එක මෙන්න මේ වගේ දේවල් හරහා සිද්ධ වෙනවා. ඒ වගේම ඡන්දේ දැමීමේ ක්‍රියාවලිය, ඡන්දේ නිරීක්ෂණය, ඡන්දපොළ කාර්ය මණ්ඩලය සත්‍ය වශයෙන්ම අපි කියන්නේ ප්‍රධාන ජාතික මැතිවරණයක් අපි තියෙන මැතිවරණ කමිෂන් සභාවෙන් තියෙන මැතිවරණයකදී තියෙන ආකාරයටම තේරීම් බාර නිලධාරී, සහකාර තේරීම් බාර නිලධාරී, ඡන්දපොළ නිලධාරී, නිරීක්ෂණ කටයුතු මේ සියල්ල ඒ විදිහටම ක්‍රියාත්මක වෙගෙන තියෙනවා. ඒ වගේම පහුගිය ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිව විසින් ඉදිරිපත් කරලා තියෙන කරගෙන ගිහිල්ලා තියෙන ව්‍යාපෘති ක්‍රියාමාර්ග එක බැලුවම අපිට පේනවා ඇත්තටම මේක හොඳට ක්‍රියාත්මක වෙන ශිෂ්‍ය පාර්ලිමේන්තුවක්. ඉතින් මම හිතනවා ඊළඟ සැරේ මේ විදිහටම මේ දේවල් ක්‍රියාත්මක වෙයි කියලා. ඔව් ඔබතුමාට නැවතත් බෙහෙවින්ම ස්තුතියි. ඒත් සමග මම ඔබතුමාගෙන් නැවතත් අවසාන වශයෙන් අහන්න කැමතියි අද දිනේදී මේ ඡන්ද ගණන් කිරීමෙන් අනතුරුව අපි තෝරාපත් කරගන්නවා යම්කිසි නිලධාරීන් ප්‍රමාණයක්, නියෝජිතයන් ප්‍රමාණයක්.
මේ මොවුන්ට මේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව තුල හැසිරෙන්න ඕන කොහොමද? ඔවුන්ගේ ව්‍යාපෘති කොහොමද උන් සැලසුම් කරගන්න ඕන? ඒ පිළිබඳව ඔබතුමාට මොකක්ද දෙන්න පුළුවන් අදහස? එතකොටම ශිෂ්‍ය පාර්ලිමේන්තු නියෝජිතයින් පත් වෙන්නේ මම හිතනවා මෙහිදී පූර්ව මැතිවරණ සමයන්හිදී මේ සියලුම නියෝජිතයින් Tamanගේ ප්‍රතිපත්ති ප්‍රකාශන සිසුන්ට දැනුම් දීලා තියෙනවා. Taman ආවට පස්සේ කරන්න මොනවද කියලා තියෙනවා. එතකොට අද දවසේ ඡන්දදායකින් මේ ඡන්දදායකින් ඡන්දේ දාන්නේ මේ අදාළ නියෝජිතයින්. අපි කියන්නේ ඡන්දේ දානකොට උනත් කියන්නේ මේ අපේ ඉස්කෝලේද අපේ පන්තියේද නැත්නම් අපේ ගමේද එක ස්කූල් යන්නේ කියන එක්කෙනාද එකට ප්‍රැක්ටිස් වෙන එක්කෙනාද නෙවෙයි මේ කරලා තියෙන ප්‍රතිපත්ති මොනවද මේ කරන්න බලාපොරොත්තු වෙන ව්‍යාපෘති අඳුරගෙන තියෙන ප්‍රශ්න මොනවද කියන එක සලකලා බලලා තමයි ඡන්දේ ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ පත් වුණාට පස්සේ ඔබ පත් වෙලා තියෙන්නේ මේ කවුරු නියෝජනය කරමින්ද කුමන ප්‍රතිපත්ති කුමන ව්‍යාපෘති ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙලාද ඇවිත් තියෙන්නේ. ඉතින් ඒ දේවල් ඒ විදිහටම පත් වුණාට පස්සේ මේක අවසන් වෙන්නේ පත් වුණාට පස්සේ තමයි මේ කියපු දේවල් කරන්න වෙන දේ පටන් ගන්න කියන එක. ඒ වගේම පාර්ලිමේන්තු ක්‍රමයේ තුල තියෙන දෙයක් තමයි සාමූහිකත්වය. දැන් අපි විශේෂයෙන්ම ශිෂ්‍ය පාර්ලිමේන්තු ක්‍රමයේ හින්දා මෙතන විපක්ෂයක් කියලා එකක් නැතත් අපි සාමූහිකව තමයි මේකදී ක්‍රියාත්මක වෙන්නේ. සමහර වෙලාවට මෙතන පාර්ලිමේන්තුව ඇතුළේදී වුණත් මතවාදයන් අතර වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම එක වෙනස් මත තියෙන්න පුළුවන්. Taman ඉදිරිපත් කරන එකට අවස්ථාව නොලැබෙන්න පුළුවන්. නමුත් සාමූහිකව පාසලේ පොදු දියුණුව, පාසල් සිසුන්ගේ දියුණුව කියන කාරණා පිළිබඳ සැලකිලිමත් වෙමින් ක්‍රියාත්මක වෙන්න. ඒ වගේම මේක ආරම්භයක් පමණයි. ශිෂ්‍ය පාර්ලිමේන්තු නියෝජිතයෙක් කියන එක සමහර විට අපි දැනට තියෙන්නේ ධනාත්මක ප්‍රතිචාරයක් නොවුනත් දේශපාලනය කියන්නේ ඉදිරියට ඇවිල්ලා රටට සේවයක් කරන්න පුළුවන් ක්ෂේත්‍රයක්. ඉතින් මේකෙදී ඉදිරිපත් වෙන නායකත්ව හැකියාව. දැන් මෙතනින් පාසල් කාලයෙන් පස්සේ සමහර ඔබ බොහෝ දුරට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී එළිය ගිහිලා රැකියාවක් කරනකොට ඒ වගේම දේශපාලන ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ ක්‍රියාවලියදී මේ ලබා ගන්නා දැනුම පන්නරයක් විදියට අරගෙන ක්‍රියාත්මක වෙන්න කියලා මම කියනවා. ඔබතුමාට බෙහෙවින් ස්තුතියි. එතුමා අපිට සඳහන් කළ ආකාරයට මාතර පුරවරය තුල පමණක් නොවේ ලංකාව පුරාවටම අද වෙනකොට සාන්ත සර්වේෂස් කියන නාමයෙන් නොඑක් ආයතන බබලවල තියෙනවා. ඉතින් ඒ බබලවපු එක් පුරුකක් විදිහට අපිට මාතර සාන්ත සර්වේෂස් විද්‍යාලයේ මේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව කියන සංකල්පය අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. මේ ආකාරයෙන් විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව භාර ආචාර්යතුමියගේ මේ අනුදැනුව යටතේ ඔවුන්ගේ මඟ පෙන්වීම යටතේ අප විද්‍යාලයේ සිසුන් නියෝජිතයන් බවට පත් වෙලා ඔවුන්ගේ ක්‍රියාකාරකම් යටතේ තමයි මේ ආකාරයෙන් පළමු වන ශිෂ්‍ය පාර්ලිමේන්තුව අපේ ලංකාද්වීපය පුරා ව්‍යාප්ත වුණේ. මේ ආකාරයෙන් අපි බලාපොරොත්තු වෙනවා දෙවන පාර්ලිමේන්තු මැතිවරණයේදී පත් වන නියෝජිතයන්ගෙන් එය හා සමාන ඊට වඩා වැඩි වශයෙන් ඒ ඔවුන්ගේ ක්‍රියාකාරකම් තව තවත් ඉදිරියට වර්ධනය කර ගනිමින් ඔවුන්ගේ අපූර්වතම ව්‍යාපෘති අපිට ඉදිරියට බලා ගන්න පුළුවන් වේවි කියලා. එසේනම් ඔබතුමාට නැවත වතාවක් මම ස්තුතිවන්ත වෙනවා. ඒ ආකාරයෙන් මාතර දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් පුලස්ති පතිරණ මැතිතුමා තමයි අද අපේ මෙම සම්මුඛ සාකච්ඡාවට එකතු වුණේ. ඔබතුමාට නැවත වතාවක් ස්තුතිවන්ත කරමි. මේ මොහොතේදී අප ඔබෙන් සමුගන්නවා පාලක මැදිරියේ සිට. ඔබ මේ මොහොතේ අපි එක් වී සිටින්නේ ප්‍රධාන පාලක මැදිරියේ සුවිශේෂී සාහිත්‍ය රසාංග වැඩසටහනක් සමගයි. අපි මේ මොහොතේදී මේ මැතිවරණ විකාශය ඒකාකාරීත්වය නිවාලටපත් කරමින් අපි මේ මොහොතේදී සම්බන්ධ කරගන්නවා ජන හදින් ජනිත ජනකීය හරි අපූර්ව රස විද්‍යාත්මක වැඩසටහනක්. මෙම වැඩසටහනට අද ප්‍රධාන පාලක මැදිරියට අපි කතා කරා මාතර සාන්ත සර්වේෂස් විද්‍යාලයේ සිංහල විෂය ප්‍රධාන ආචාර්යනි සුජීවා බද්දේගම ගුරුමෑණියන් ආයුබෝවන් ගුරුමෑණියනි. එතුමියත් සමග අපේ සංගීතංශයේ සොයුරන් එක් වෙලා ඉන්නවා මේ ජන හදින් ජනිත ජනකීය වැඩසටහනත් එක්ක. ඉතින් වැඩසටහන ආරම්භයේ මම ඔබතුමියගෙන් අහන්න කැමතියි අපි මේ ජන කවිය අපි හැමෝම ආදරය කරන සාහිත්‍යාංගයක්. මේ ජන කවිය කවදද ආරම්භුනේ? මේකේ ඉතිහාස කතාව මොන වගේද? ඔකේ මම දෙහිවින් ස්තුතිවන්ත වෙනවා සිහිනද මාධ්‍යයට මම මේ අවස්ථාවට සම්බන්ධ කරගන්න ගැන. ජන කවි කියලා කියන්නේ අපේ හදවත් දැනගත්තු සාහිත්‍යාංගයක්. මේ ජන කවි වල ඉතිහාසය ගත්තොත් ඈත අතීතයේ දක්වාම දිව යනවා. අපේ විදග්ධ සාහිත්‍යකරුවෝ ඒ කියන්නේ ඔය සංදේශ රචනා කළ අය පොතපත් ඉගෙනගත්තු අය තමයි අපි විදග්ධ සාහිත්‍යකරුවන් කියලා කියන්නේ. මේ විදග්ධ සාහිත්‍යකරුවන් තමන්ගේ සාහිත්‍ය රචනා කරන්නට පෙර ඉඳලා ඈත අතීතයකට දිව යනවා.
අනුරාධපුර යුගයේ ලියවුණු සංයුක්ත අට කතාවේ පාලි අටුවා ග්‍රන්ථවල සඳහන් වෙනවා ඇල්කෙතක් රකින්න ගැමි කාන්තාවක් ජාති ජරා මරණ ව්‍යාධි ආදී ගැන ලියවුණු ජන කවියක් ගායනා කරලා ඒ අහගෙන හිටපු සංඝයා වහන්සේලා 69ක් රහතන් වහන්සේලා බවට පත් වුණු බව. ඉතින් ඒ නිසා අපිට කියන්න පුළුවන් අපේ ජන කවි ඉතිහාසයේ ඉතාමත් ඈත අතීතයකට දිව යනවා කියලා. ඔව්. ඒකට ගුරුතුමනි මේ ඇත්තමේ පවසනවා ජන කවිය කියන්නේ ජන ජීවිතයට කැඩපතක් කියලා. මොකද ඒ පිළිබඳව මේක දාස. ඔව් පුතේ. ඒක සත්‍යයි. කැඩපතක් කියලා කියන්නේ අපි කැඩපත ඉදිරියට ගියාම අපේ පිළිබිඹුව තමයි දර්ශනය වෙන්නේ. එතකොට අපේ සිංහල ජනතාවගේ සිංහල සිරිත් විරිත් ඒ වගේම ආගමික චර්යා රටාවන් එයාලගේ වැඩ කරපු හැටි ඒ සියල්ලම මේ ජන කවි තුල අන්තර්ගත වෙලා තියෙනවා. ඒ නිසා කියනවා ජන දිවිය පෙන්වන කැටපතක් කියලා. ඔව්. ඒ ජන කවිය කොතරම් සොඳුරුද? ජන කවිය මොන වගේද? අපි තවත් බොහෝ තොරතුරු සොයාගත යුතුයි මේ ජන කවිය පිළිබඳව. කිං ඔබතුමී සඳහන් කරා විවිධ ප්‍රභේද තියෙන්න පුළුවන් කියලා ජන කවිය. මම කැමති මේ මොන වගේ ප්‍රභේදද ජන කවිය අපිට ප්‍රභේද කරන්න? ජන කවි අපිට පුළුවන් ප්‍රභේද කරන්න අපේ හැදෑරීමේ පහසුව පිණිස. අපිට තියෙනවා අපේ වෘත්තිය අපි දුෂ්කර්මාන්තයෙන් වැඩිපුර ලියලුණු රටක් නේ අපේ අතීතය. එතකොට වී ගොවිතැන ආශ්‍රිතව, එතකොට හේන් ගොවිතැන ආශ්‍රිතව නිර්මාණය වුණු ජන කවි තියෙනවා වෘත්තිය සම්බන්ධව. ඒ හැර ඔය ගැල් කර්මාන්තයේ දෙන අය ගායනා කරනවා කරත්ත කවි. එතකොට පාරු පදින අය ප්‍රවාහන ශාස්ත්‍රයේ නිලුණ අය පාරු පදින අය පාරු කවි ගායනා කරනවා. ඒ වගේම විනෝදාස්වාදයේ පිණිස නිර්මාණය වුණු මේවර කෙලියේ කවි, ලී කෙලියේ කවි ආදී අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම Tamanගේ දැනුම ප්‍රකාශ කරන්නත් කවි ලියලා තියෙනවා. ඒ වගේම සමාජයට ආදර්ශ සපයන වැඩිහිටියන් විසින් දැනුමුතු කමට කී කවි නැත්නම් උපදේශ කවි අපිට හඳුන්වන්න පුළුවන් මේ වර්ග හැටියට. ඔව්. මේ ජන කවිය කොතරම් සොඳුරුද? ජන කවිය මොන වගේද? ජන කවි ප්‍රභේද මොනවද? මේ රසවත් සාහිත්‍යාංගයක් තමයි මේ ජන කවිය. ජන කවියකින් ඒ ජනයාගේ හදවතේ තියෙන හැඟීම ඔය ආකාරයෙන්ම ඔවුන් ඊට රසවත් ආකාරයට ඔප්පු කරනවා කියලා අපේ ගුරුමෑණියන් ප්‍රකාශ කරා. කිසිම රසයක්, කිසිම විරිතක්, කිසිම කාව්‍යාලංකාරයක් නොදන්නා මේ ජනයා ඒ හරි අපූර්ව ආකාරයට මානවයාගේ හිත තුල ඒ ඔවුන්ගේ හැඟීම ප්‍රකාශ කරන්නට ජන කවිය යොදාගත් බව අපි හොඳින් දන්නවා කල්ලා. ඔබතුමිය සඳහන් කරා කෘෂිකාර්මික ජීවිතයේ අපේ රට ගොඩක් බර වෙච්ච රටක්. ඒකට මේ කෘෂිකර්මාන්තය හා සම්බන්ධව කතා කරනකොට අපි මේ පැල් කවිය කියන දේවල් අපි කතා කරා. ඒකට මේ පැල් කවිය නිර්මාණය වුණේ කොහොමද? හැබැයි මම ඊට කලින් ඔබතුමියත් සමග එකතු වෙනවත් එක්ක අපේ සංගීතංශයේ සනුක්‍රෝචක මල්ලිගෙන් අපි ලස්සනට පැල් කවියක් රස විඳිමු. අසන හිම වතේ මාපී පිපෙන්නේ දුක්මන අලියතුන් පන්නා හරින්නේ මෙන්න දෙවියනේ වෙලබත් බුදින්නේ දුක්පත් කම නිසයි මම පැල් රකින්නේ. හරි අපූර්ව ජන කවියක්. ඒ ජනයාගේ තියෙන කම්කටොළු හැමදේම ව්‍යංගාර්ථයෙන් අර්ථවත් රසවත් කවියක්. මේ කවිය ගැන ඔබතුමියට මොකක්ද ඔබතුමියගේ අදහස? ඔව් බින්ද. මේ අපේ ගොඩමඩ දෙකම ගොවිතැන් කරපු අපේ ගොවියාට බොහෝ මහන්සියක් ගන්න වෙනවා තමන්ගේ කුඹුර සීසාලා අස්වද්ද ගන්න. ඒ වගේම හේන රැක ගන්නත් විශාල වේසක් ගන්න සිද්ධ වෙනවා. ඉතින් මාස ගණනාවක් තිස්සේ මහන්සියක ප්‍රතිඵලයක් තමයි අස්යන් විදිහට ලැබෙන්නේ. ඉතින් ලොකු වේසක් ගන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේම මේ ඔහුගේ
දැන් මේ කවියේ හැටියට ලස්සන හිමවතේ මාවි පැසෙන්නේ කියලා කියනකොටම ඔහුගේ කෙත දැකලා ඒ මාවි පැසෙනව දිහා බලාගෙන ඔහු විශාල සතුටක් ලබනවා. ලස්සන හිමවතේ මාවි පැසෙන්නේ හැබැයි ඔහුට දුක් දෙනවාලි ඇතු. ඒ වගේ සතුන්ගේ සිට අලියතුන් තරම් විශාල සත්වයින් මේ කුඹරට හානි කරන්න පැමිණෙනවා. ඉතින් එක ඇහි පිල්ලමක් ගහන්න බැරි වුණු නැත්නම් තමන්ගේ ඇස් මේ කුඹුර වෙතින් තමන්ගේ හේනෙන් ඇස් ඉවතට ගන්න සිදු වුණොත් එහෙම නිදිමතෙන් පොඩ්ඩක් ඇස පිය වුණොත් එහෙම එක මොහොතින් මේ තමන්ගේ සියලුම ශ්‍රමය අපත යනවා. ඉතින් එතකොට ඔහු රැක් වෙන දෙවියනේ වෙලබත් බුදින්නේ කියලා කියනවා. දෙවියන්ගෙන් ආශිර්වාද නැත්නම් දෙවියන්ගෙන් ආරක්ෂාව පතනවා. අනේ දෙවියනේ මම මේ මගේ දුක්ඛත්කම නිසා තමයි මේ පැර රකින්නේ කියලා. ඉතින් අව්‍යාජව තමන්ගේ අදහස් ඉදිරිපත් කරපු අවස්ථාවක් විදිහට සලකන්න පුළුවන්. පැල් කවියේ ඒ පැල් රකින්න ගොවියා කොතරම් අව්‍යාජද? ඔහුගේ හැඟීම් දැනීම් කෙතරම් අසීරු ආකාරයෙන් ඔහු වෘත්තීය කරන ආකාරය අපිට පේනවා. එයා ඉන් අනතුරු අපි යොමු වෙනවා ඊළඟට විනෝදාස්වාදය සඳහා ලියවුණු මේවර කෙලියේ ජන කවියකට. මේ මේවර කෙලියේ ජන කවිය ගායනා කරන්න මම ආරාධනා කරනවා අප විද්‍යාලයේ සනුක්‍රෝචක මල්ලිට. සරතදිසි පැති පෙරනෙලන කල වලගිය දෝමගේ මේවරයා නැනෝ නුඹ පල් නුඹ දරුවන් පල් අප දුටුවේ නැත මේවරයා කොස්සතු කන්නේ කොත් නෙලනාදා වලගිය දෝමගේ මේවරයා නැනෝ නුඹ පල් නුඹ දරුවන් පල් අප දුටුවේ නැත මේවරයා. හරි අපූර්ව කවියක්. මේ කවිය මං හිතන්නේ කවියේ රිද්මයෙන් අපිට විනෝදාස්වාදය හදවතට දැනෙනවා. ඉතින් ගුරුතුමනි මේ කවිය ජන කවි වර්ගයටම නේද අයිති වෙන්නේ? ඔව් මේ ජන කවිය පුතේ මේවර කෙලියේ ජන කවියක්. මේවරයා කියලා කියන්නේ කරාබුව නැත්නම් වලල්ලක් විදිහට සලකන්නත් පුළුවන්. මේක බොහෝ විට මේ ක්‍රීඩාව කරන්නේ ගැහැණු ළමයි විසින්. ගැහැණු ළමයි විසින් වලල්ලක් නැත්නම් කරාබුවක් උපයෝග කරගෙන ඒ අය කීප දෙනෙක් නැත්නම් 10ක් 12ක් වගේ කණ්ඩායමක් එකතු වෙලා වලල්ලක් විදිහට රවුමක් හැදිලා කෙනෙක් මේවරයා නැත්නම් මේ වලල්ලෙන් හරි කරාබුව හරි සංගවා ගැනීමක් කරනවා. තව කෙනෙක් මේ රවුම වටා ගිහින් මේක සොයා ගන්නට ඕනේ. ඉතින් ඔය විදිහට කරන ක්‍රීඩාවක් විදිහට තමයි මේ මේවර කෙලියේ ක්‍රීඩාව කරන්නේ. ඉතින් ඒ අවස්ථාවේදී ගායනා කරන කාව්‍ය විශේෂයක් විදිහට මේක සලකන්න පුළුවන්. ඔව් අපි මුලින් සඳහන් කරපු පැල් කවිය සාමාන්‍යයෙන් දුක්ඛම් කටළු ගැන කියුණත් දැන් අපි සඳහන් කරපු මේ මේවර කෙලියේ කවි වලින් අපිට නිගමනයකට ලැබෙන්න පුළුවන් මේ ජන කවිය ජීවිතයේ අසීරු බව වගේම ජීවිතයේ විනෝදාත්මක බව මේ සංකල්ප දෙකම එක්කොට කැටි කරලා තියෙන සාහිත්‍යාංගයක් කියලා. තව බොහෝ දුරට අපි ජන කවිත් සමග විග්‍රහයක් දෙන්න තියෙනවා. ඒ විග්‍රහයේ ප්‍රථමය අපි සුළු මොහොතකට වැඩසටහන අවසානටපත් කරමින් අපි පාලක මැදිරිය වෙත යොමු වෙනවා. මාතර ශාන්ත සර්වේෂස් විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණ කටයුතු පිළිබඳව කොමසාරිස් මෙන්ම විද්‍යාලීය ශිෂ්‍ය පාර්ලිමේන්තු මහලේකම් තනතුරු හොබවන විරාජිත් කඩවැද්දුව අප විද්‍යාලීය විදුහල්පති පියාණන් සිහ නදී නැසැනින් හා සම්බන්ධව සිටිනවා. විදුහල්පතිතුමනි, පළමුවෙන්ම මම දැන ගැනීමට කැමති ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහන පිළිබඳ ඔබතුමාගේ අදහස. සුබ දහවලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරන වැඩසටහනක් වික අධ්‍යාපන අමාත්‍යාංශයේ කරු ලේකම්තුමාගේ අත්සනියුතු නිකුත් කරපු චක්‍රලේඛයකින් ක්‍රියාත්මක කරන වැඩසටහනක්. මේකෙන් අතරම බලාපොරොත්තු වෙන්නේ ශිෂ්‍ය ප්‍රදාව තුළ මේ
නියෝජිත මැතිවරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක වන ආකාරය, ඡන්ද ප්‍රාත්‍යමන පවත්වන ආකාරය, ඒ වගේම ඒ ඡන්දයෙන් තෝරාපත් කරගත්තට පස්සේ මේ සභිකයෙක් විදියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට වැඩ කටයුතු කරන ආකාරය පිළිබඳව මේ පාසල් ප්‍රජාවට දැනුමක් ලබා දීම, අවබෝධයක් ලබා දීම සහ ඒ වගේ අත්දැකීමක් ලබා දීම. ඉතින් ඒ වගේ අරමුණු පෙරදරි කරගෙන තමයි මේ ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහන හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් මේ ක්‍රියාවලිය තුළින් අපේ පාසල් දරුවන්ට, මොකද අපි පාසල් යන කාලේ අපිට ඡන්දයක් එනකන් අපි කවදාකවත් ඡන්දයකට සහභාගීලා නැහැ. දැන් අපි පාසල් පද්ධතියේ දරුවන්ට අපේ රටේ පවතින ප්‍රධාන මැතිවරණයක අංග ලක්ෂණ සහිතව ඒකේ සියලු සියලු කටයුතුත් එක්ක ඒවයි අත්දැකීම් ලැබෙන ආකාරයට ඡන්දයක් පවත්වන ආකාරය, ඒ කියන්නේ නාම යෝජනා ලබා දීමේ සිට ඡන්දයක් පැවැත්වීම දක්වා, ඒක ප්‍රතිඵල නිකුත් කිරීම දක්වා ඒ සියලුම අංග සහිතව මැතිවරණයක කොහොමද වෙන්නේ කියන එක අවබෝධයක්, ප්‍රායෝගික අත්දැකීමක් ලබා දෙනවා. ඊට පස්සේ එතනින් පස්සේ ඒ දරුවන්ට ඒ පාර්ලිමේන්තුව තෝරන තේරෙන ඒ දරුවන්ට ඒ පාර්ලිමේන්තුව පිළිවෙල පාර්ලිමේන්තුව තුළ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, ඒ තීරණ ගන්නේ, ඒවා වාද විවාද කරන්නේ කොහොමද, ඒවා වැඩ කරන්නේ කොහොමද, ඒ අමාත්‍යාංශ අපි ඒ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ පාසලක අමාත්‍යාංශ 10ක් තියෙනවා, අගමැතිවරයෙක් ඉන්නවා, කතානායකවරයෙක් ඉන්නවා, සභානායක, නියෝජ්‍ය සභානායක, කාර්ය සභාපති, අර පාර්ලිමේන්තුවේ තියෙන විපක්ෂ නායක හැර අනිත් සියලු තනතුරු තියෙනවා. මොකද මේ පාර්ලිමේන්තුවේ විපක්ෂයක් නැහැ. කට්ටිය එකතු වෙලා තමයි මේ පාසලේ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කළා. ඒ දරුවන්ට අත්දැකීම් ලබා ගන්නවා වගේම පාසලේ උන්නතිය වෙනුවෙන්, ඒ වගේම පාසල් ප්‍රජාවේ උන්නතිය වෙනුවෙන් වැඩසටහන් කරන්න මේ දරුවෝ පළඹවන්න තමයි මේ ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මම හිතනවා දැන් අපි තිබුණා අපි 2023 තමයි අපි ඉස්සෙල්ලම අපේ සංසද විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව පිටුවේ. පිටලා ශිෂ්‍ය පාර්ලිමේන්තුව අපි වසර 2ක් පවත්වාගෙන ගිහිල්ලා පාසලට විශාල ව්‍යාපෘති සංඛ්‍යාවක් කරලා වැඩසටහන් රාශියක් කරලා ඒ පාසලේ මෙන්ම දරුවන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් වැඩසටහන් රාශියක් කරලා දරුවන්ට විවිධ අත්දැකීම් ලබා දෙන්න හැකියාව ලැබුණා. ඊපස්සේ අපි පාර්ලිමේන්තුව විසිරුවලා අද දවසේ අපි දෙවන පාර්ලිමේන්තුවේ මහා ඡන්දයක්ද පැවැත්වුණා. ඒ ඡන්දෙත් මම හිතනවා අපි නාම යෝජනා බාර දුන්න මාසෙකට වගේ ඉස්සෙල්ලා නාම යෝජනා බාර දුන්න දවසේ ඉඳලා ඒ ඡන්ද අපේක්ෂකයන් ඒ ඡන්ද ප්‍රචාරණ කටයුතු විධිමත්ව කරා. අපි අර ඒ දරුවන් දැනුවත් කිරීම කරා, අර බොරු පොරොන්දු දෙන එක, අල්ලස් දෙන එක, ඒ වයින් තොරව විධිමත්ව ප්‍රතිපත්ති ගරුකව කොහොමද ඡන්දයකට ඉදිරිපත් වෙන්නේ, ඔවුන්ගේ ඡන්ද ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්නේ කොහොමද, ඒ දේවල් අපි අත්දැකීමෙන් ලබා දුන්නා. ඒ දරුවන්ට අපේ ඒලාගේ තියෙන එක අංශවල රැස්වීම් වල ඒ දරුවන්ට ඡන්ද අපේක්ෂකයන්ට අවස්ථාව ලබා දුන්නා ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරන්න, ඔවුන්ට කතා කරන්න, ඔවුන්ගේ මේ දැක්ම ඉදිරිපත් කරන්න. ඉතින් අපි හිතනවා බොහෝ දරුවන් ඒ වයින් ප්‍රයෝජන අරගෙන උන්ට හැකියාවක් ලැබුණා උන්ගේ අදහස් ඉදිරිපත් කළා මේ පාසලේ උන්නතිය වෙනුවෙන්, දරුවන්ගේ උන්නතිය වෙනුවෙන් මොනවද කරන්න කියලා අනිත් දරුවන්ව දැනුවත් කරන්න. ඉතින් මේව තමයි අපි බලාපොරොත්තු වෙන්නේ අනාගතයේ රටේ හොඳ යහපත් පුරවැසියෙක් වෙන්න. අර බොරු පොරොන්දු දීලා දරුවන්ගේ අපි සමාජය අපි දන්නවනේ කරන්න බැරි දේවල් දීලා, විවිධ අල්ලස් දීලා, මේ දේවල් දීලා මිනිසුන්ගේ මහ ජනතාවගේ ඡන්දය රවට්ට ගන්න හැටි. අර ඒව දෙන්නේ අපි මේ පාසලේ අපි උත්සාහ කරන්නේ ඇත්තටම කොහොමද ස්වාධීන ඡන්දයක් තියන්නේ කියන එක. ඉතින් ඒ අත්දැකීම අපි ලබා දුන්නා. දවසේ මම හිතන්නේ දරුවෝ තාමත් හොඳින් මේ ඡන්ද ප්‍රකාශ කරන කටයුතු වලට සහභාගී වුණා. ඒ ඡන්දේ තාමත් සාමකාමීව පැවැත්වුණා කිසිම ගැටලුවක් නැතුව. ඊට පස්සේ ඡන්දේ අවසන් වෙලා ඡන්ද ගණන් කිරීමක් දැන් කරලා මම දැන් අවසාන සියලු දේමත් තම සාර්ථකව කළා මේ දරුවන්ට. හොඳ අත්දැකීමක් මේ මැතිවරණ කටයුතු පිළිබඳව
පාසල් ජීවිතය තුළ ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. අපි බලාපොරොත්තුවත් ඒක තමයි. ඒකට ඕන්ට හුරු වෙයි අනාගතයේ උන් මේ රටේ ඡන්දදායකයෙක් වෙච්ච දවසකට කොහොමද තමන්ගේ ඡන්දය නිවැරදිව දෙන්නේ කියලා තීරුම් බේරුම් අරගෙන සාධාරණ ඡන්දයක් දෙන්න ආකාරයට දරුවන් පෙළඹෙන්න කටයුතු කරාවි කියලා මම විශ්වාස කරනවා. ඔව් විදුහල්පතිතුමනි, මම ඊළඟට ඔබතුමාගෙන් අහන්න කැමති මෙවර පවත්වන ලද ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණේ ඔබතුමා දකින ශ්‍රේෂ්ඨතාව මොනවද? ඔය දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ පාරත් අපි දරුවෝ හරි මේ කිසිම අර අනවශ්‍ය දේවල් අනවශ්‍ය පෝස්ටර් කියන අපි පෝස්ටර් ගහන අවස්ථාව දුන්නා. ඒවත් විනයානුකූලව ඒ දරුවෝ හරි ලස්සනට පෝස්ටර් එහෙම ඉදිරිපත් කරා. ඒ වගේ තමන්ගේ අපි දකින්න දැන් ඡන්ද ප්‍රචාරණ කටයුතු වලදී අපි දන්නවනේ මැතිවරණවලදී දෙර පොරොන්දු ඒ වගේ දේවල් අතු අර ප්‍රතිපත්ති වලට මුල් තැන දීලා ඒ ප්‍රචාරණ කටයුතු අපි දැක්ක මේ පාසලේ. ඒ වගේම ගිය අවුරුද්දට සාපේක්ෂව වැඩි ඡන්ද අපේක්ෂක සංඛ්‍යාවක් මේ පාර ඉදිරිපත් වුණා. ගිය පාරත් ඉදිරිපත් වුණේ නැහැ. මේ සැරේ ඡන්ද අපේක්ෂක සංඛ්‍යාවක් වැඩි අපේක්ෂක සංඛ්‍යාවක් ඉදිරිපත් වුණා. ඒ වගේම අද දවසේ අපි ඡන්ද පැවැත්තුවා. ඒකට මට අපිට විශේෂ අවස්ථාවක් උදා වුණා. මාතර දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්තුමා අපි නිරීක්ෂණය කරන්න පැමිණියා. එයා තාමත් ඉහළින් අගය කරා මේ මැතිවරණ පාසලේ පැවැත්වීම සම්බන්ධයෙන් තාමත් ඉහළින් අගය කරා. මොකද සාමාන්‍ය ඡන්දයක් විදියටම ඡන්ද පොළ පවත්වලා ඒ විදියටම ඒ සාමාන්‍ය ඡන්දයක විදියකම ඒ අනන්‍යතා පත්‍ර ගෙනල්ලා නම් කියවලා ඇඟිලි පාට කරලා ඡන්ද ප්‍රකාශ කරන්න අවස්ථාව දුන්නා. ඡන්ද පෙට්ටිය දාලා අර ඒ සියලු දේවල් කරලා ඒ කෙරිලා ඒ වගේම ඡන්ද ගණන් කිරීම සම්බන්ධයෙන් එතුමා තමත් ඉහළින් ප්‍රශංසා කරා. ඉතින් මම ගියපාර අපිට එහෙම අපි ආරාධනා කරා අපිට මැතිවරණ කාර්යාලයෙන් කරුවත් ආවේ නැහැ. ඉතින් මෙවර අපි හොඳ ප්‍රගතියක් අපිට දකින්න අපි බලාපොරොත්තු වෙනවා මේ අද ප්‍රතිඵල නිකුත් කරාට පස්සේ ඒ නිකුත් කරපු අය තීරණ අය මේ පාසලේ උන්නතිය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරાવી කියලා. ඔව් විදුහල්පතිතුමනි, සිහ නදින්න සැනින් මැතිවරණ විකාශය සඳහා එක් වූ ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි. ඔබ නැවතත් එක්වී සිටින්නේ සිහ නදින්න සැනින් පාර්ලිමේන්තු මැතිවරණ විකාශයත් සමගයි. මේ පාර්ලිමේන්තු මැතිවරණය ගැන සංකල්පය පිළිබඳ අපි කතා කරනකොට නායකත්වයේ හැඟීම් රටක සංවර්ධනයට බලපාන බව අපි ඔබට ඉවත් අවස්ථාවලදී සඳහන් කරා. ඉතින් මේ නායකත්වයේ හැඟීම කුඩා කාලයේ ඉඳලම ශිෂ්‍ය ප්‍රජාව තුළ ඇති කිරීමේ අරමුණින් තමයි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ සංකල්පය ගෙනෙනු ලැබුවේ. ඒ අනුව 2023 වර්ෂයේ සාන්ත සර්වේෂස් විද්‍යාලයේ පළමු වන ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහන ආරම්භ වුණා. ඉන් අනතුරුව ඒ ව්‍යාප්ති රසක් සිදු කළා ලංකාව පුරා විශිෂ්ට නාමයක් රඳවාලන්නට සාන්ත සර්වේෂස් විද්‍යාලයේ පාර්ලිමේන්තුවට හැකියාව ලැබුණා. එම පාර්ලිමේන්තුවේ මැතිවරණ කටයුතු වලින් අනතුරුව අද දිනයේදී මේ අපේ සිදු කරන්නේ දෙවන පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයන් පත් කර ගැනීමේ ඡන්ද විමසීමයි. මේ ඡන්ද විමසීමේදී විශේෂයෙන් මතක් කරන්න ඕන පූජ්‍ය නාදුගල රේවත ස්වාමින් වහන්සේ අප විද්‍යාලයේ උන්වහන්සේගේ අනුශාසකත්වයේ යටතේ ඒ වගේම මැතිවරණ මහලේකම් විද්‍යාලයේ විදුහල්පති නියමුව රවිරාජිත් කඩවැද්දුව විදුහල්පතිතුමා මෙතුමාණන් තමයි සියලු මැතිවරණ කාර්යයන්හි ප්‍රධාන අධීක්ෂක වශයෙන් කටයුතු කරන්නේ. ඒ වගේම සාන්ත සර්වේෂස් විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණයේ සහකාර මැතිවරණ කොමසාරිස් විදිහට කටයුතු කරන්නේ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ඉන්දික දීරසිංහ ගුරු පියාණන්. ඒ වගේම තේරීම් බාර නිලධාරීන් විදිහට කටයුතු කරන්නේ නියෝජ්‍ය විදුහල්පති රොෂාන් ඉලංගමගේ ගුරු පියාණන්. මැතිවරණ මෙහෙයුම් කටයුතු කමිටුව විදියට බාරව කටයුතු කරන්නේ නියෝජ්‍ය විදුහල්පති රොෂාන් ඉලංගගේ ගුරු පියාණන්, නියෝජ්‍ය විදුහල්පති අතුල විදානගමගේ ගුරු පියාණන්, නියෝජ්‍ය විදුහල්පතිනි අමිලා නිලන්ති ගුරු මෑණියන්, නියෝජ්‍ය විදුහල්පති ලලිත් සිසුර කුමාර ගුරු පියාණන්, නියෝජ්‍ය විදුහල්පති උද්‍යානි සේනානායක ගුරු මෑණියන්, එවැගේම සහකාර විදුහල්පතිනි මధుරි ගජසිංහ ගුරු මෑණියන්. ඊට අමතරව නියෝජ්‍ය මැතිවරණ මහලේකම්වරු විදියට කටයුතු කරනවා MBTS කුලරත්න ගුරු පියාණන්, KKAR යානක ගුරු පියාණන්, RD ජාසිංහ ගුරු මෑණියන්. මේ ආකාරයේ මොවුන්ගේ අධීක්ෂණය යටතේ තමයි ඉතා සාර්ථක අන්දමින් උද්‍යෝගයේ
දෙවන පාර්ලිමේන්තු මැතිවරණයේ නියෝජිතයන් පත් කර ගැනීමේ ඡන්ද විමසීම කටයුතු සිදු කෙරෙන්නේ. උණුසුම් පුවත්වලට ප්‍රථමව උණුසුම් ඡන්ද ප්‍රතිඵලයට ප්‍රථමව මේ මොහොතකට ඔබෙන් සමුගන්නම්. ඡන්ද ප්‍රතිඵලය ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තුවෙන් මේ සිහින අදින්න සැනින් මාධ්‍ය වාර්තාකරුවන්. මාත් සමග මේ අවස්ථාවේ සම්බන්ධ වී සිටින්නේ ශීර්ෂ පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රධාන තේරීම් භාර නිලධාරී ප්‍රශාන්ත් ඉලංගම්ගේ මහතා. මෙම ශීර්ෂ පාර්ලිමේන්තුව පැවැත්වීමෙන් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද සහ ශිෂ්‍ය පාර්ලිමේන්තු නිල ඡන්ද විමසීම පිළිබඳ ඔබතුමාගේ අදහස කුමක්ද? ඔව් අපි අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් වලට ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහන හඳුන්වා දීමේ බලාපොරොත්තු වන්නේ පාසල් වර්තමාන පාසල් ප්‍රජාව කියන්නේ අනාගත පුරවැසියන්. එතකොට අපි දකිනවා අපි පහුගිය අතීතයේ තුල අපි නිරීක්ෂණය කරපු දෙයක් තමයි දැකපු දෙයක් තමයි රටේ දේශපාලන ප්‍රවාහය තුල අපි අනුමත කරන්නේ නැති දේශපාලන සංස්කෘතියක් දේශපාලන වටාපිටාවක් තමයි තිබුණේ. විශේෂයෙන් මැතිවරණ කටයුතු වලදී ප්‍රචාරණ කටයුතු වලදී සමහරලාට අනේකා පරයායමින් Taman ඉස්මතු වෙන්න වගේ කටයුතු තිබුණා. ඡන්ද ප්‍රචාර කටයුතු වලදී පෝස්ටර් වගේ ප්‍රශ්න වලදී පෝස්ටර් වලට උඩින් පෝස්ටර් ගහලා සමහරට අසල්වැසියන් නමනාප වුණා, ඥාතීන් නමනාප වුණා, රණ්ඩු සරවල් වුණා, වෙඩි තබා ගැනීම සිදු වුණා. එවැනි වාතාවරණයක් තමයි තිබුණේ. ඒ වගේම මේ මැතිවරණ වලින් පත් වෙන අය රට කරවන තැන පාලන තන්ත්‍රය නැත්නම් ඒ ව්‍යවස්ථාදායකයේ තුල ඒ හැසිරීම් අපට අනුමත කරන්න බැරි තත්ත්වයක් තමයි තිබුණේ. ඉතින් මේ තත්ත්වය වෙනස් කර ගන්න නම් වර්තමාන පාසල් ප්‍රජාව තුල එවැනි අත්දැකීමක් යහපත් දේශපාලන සදාචාරයක් සංස්කෘතියක් ඇති කිරීමට අවශ්‍ය කරන පසුබිම පාසල් පද්ධතිය තුලින් දරුවන් තුල ඇති කරලා අනාගත පාලන තන්ත්‍රයන් යහපත් කරගන්න කටයුතු කළ යුතු තිබෙනවා. ඒ නිසා තමයි ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහන වැදගත් වෙන්නේ. අනාගත නායකින් වගේම අනාගත ඡන්දදායකින් හොඳ යහපත් දේශපාලන සංස්කෘතියකට යොමු කිරීම. ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව පැවැත්වීම තුලින්. මෙසේ අද දින පවත්වන ලද ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳ ප්‍රධාන තේරීම් බාල නිලධාරියා වශයෙන් ඔබතුමාගේ අදහස කුමක්ද? ඔව් විශේෂයෙන්ම අපි රටේ පවත්වන ආකාරයටම ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වුවා. අපේ ආචාර්ය මණ්ඩලය අනන්ත කාර්ය මණ්ඩලය මැතිවරණ කාර්ය මණ්ඩලය ලෙස යොදාගෙන ඒ වගේම ඡන්ද මධ්‍යස්ථාන යොදාගෙන විශේෂයෙන්ම අපට මාතර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ සහයෝගය ලැබුණා. එම කාර්යාලයෙන් ඡන්ද පෙට්ටි අපට ලබා ගත්තා. ඒ ආකාරයටම සාමාන්‍ය රටේ පවතින මැතිවරණයක ආකාරයටම ඡන්ද මධ්‍යස්ථාන පවත්වලා ඡන්ද විමසීම් සිදු කරා. ඉතින් මේ කටයුතු නිරීක්ෂණය කරන්න අපේ දිස්ත්‍රික් මැතිවරණ සහකාර මැතිවරණ කොමසාරිස්තුමාත් පැමිණියා. විදුහල්පතිතුමාත් එක්ක ඒ කටයුතු නිරීක්ෂණය කළා. ඊළඟට ශිෂ්‍යයින් ඡන්දදායකයින් ලෙස පෝලිං ඇසලා එම ඡන්දය ප්‍රකාශ කළා. ඔවුන්ට ඡන්ද පත්‍රිකා විදිහට අනන්‍යතා පත්‍ර ලබා දීලා මම හිතන්නේ හොඳ අත්දැකීමක්. තාම ඡන්ද බලය රටේ අවුරුදු 18 සම්පූර්ණ වුණාට පස්සේ තමයි ඡන්ද බලය හිමි වෙන්නේ ඡන්දදායක විදිහට. ඊට පෙර ඡන්දය පාවිච්චි කිරීම පිළිබඳව අත්දැකීමක් අද දින සිසුන්ට ලැබුණා. ඒ වගේම ඡන්ද මැතිවරණ අපේක්ෂකයින්ටත් අත්දැකීමක් ලැබුණා. ඔවුන්ගේ ප්‍රචාරක කටයුතු සිදු කරන්න කොහොමද ඒවට ඉල්ලුම් කරන්නේ කොහොමද මේ ප්‍රචාරණ කටයුතු සිදු කරන්නේ කියන එක පිළිබඳ අත්දැකීමක් ලැබුණා. ඉතින් අපි මේ මැතිවරණයේදී ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණයේදී සිසුන් තුලින් නැත්නම් ඡන්දදායකයින් ලෙස ශිෂ්‍යයන් තුල දැකපු දුර්වලතා ඒ වගේම අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වුණු අය තිබුණු දුර්වලතා ඒවා පසුව ඔවුන්ට පහදා දීලා අපි ඒවා නිවැරදි කරගන්න උත්සාහ කරනවා. ඒ ඉදිරි කාලෙදී ඒ නිවැරදිව සිදු කරන්න. ඉතින් මම හිතනවා අපි සාර්ථකව ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණයේ අද දින අධ්‍යයන ආනන්ද කාර්ය මණ්ඩලයේ සහයෝගය ඇතිව විදුහල්පතිතුමාගේ මඟ පෙන්වීම අනුව ඒ කටයුතු හොඳින් සිද්ධ කරා අද දිනේ. ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳ අදහස් දැක්වූ
ප්‍රධාන තේරීම් බාර නිලධාරීතුමන්ට බෙහෙවින්ම ස්තුතියි. ඔබ නැවත ක්‍රියාකාරයෙන් අපි එක්වන්නේ අපේ මද වේලාවකට නවත්වපු අපේ සුවිශේෂී සාහිත්‍ය රසවින්දනාත්මක වැඩසටහන ජන කවින් ගැයෙන ජන ගීය. ඉතින් මේ ජන ගීය අපි ජන කවි ගැන බොහෝ සෙයින් කතා කරා. මම ඊළඟට අපේ වැඩසටහනට අද සම්බන්ධ කරගත්ත සුජීවා පැත්තේකම ඉන්නේ. ඔබ කියනගෙන් ඊළඟට දැනගන්න කැමතියි දෙදෙනෙකු අතර කරන සංවාදයක් විදිහට අපි ජන කවි කියන්නේ. මේ කොහොම වෙලාවක මේ ජනකවි Tamanගේ හදවත පතුලේ නැගෙන සිතුවිලි විදිහට තමයි නිර්මාණය වෙන්නේ. තමයි ජනකවි විදිහට එළියට එන්නේ. ඒකෝද මේ ජනකවි සංවාදයන් විදිහට නිර්මාණය වුණු අවස්ථා දකින්න ලැබුණා. මේවට කියනවා පුතේ ජෝඩු කවි කියලා. අපි ඉතින් මේ ජෝඩු කවිය නේද සංවාදාත්මක කවියක රස බලමු මේ විදිහට අපූර්ව ජෝඩු කවියක් ගායනා කරන්න මම ආරාධනා කරනවා අපේ සංගීතංශයේ මල්ල දෙවියන්. ඕම් එහෙනම් දීපල්ලව උත්තර අපූර්ව සංවාදාත්මක කවිය. මේ සංවාද තුලින් මේ අතීතයේ ජනයාගේ තිබුණු සුසංයෝගය මනාව පේනව නේද? ඇත්තටම බිනර මේ ජන කවිය අන්දරේ සහ කැකිරි ගුණයාගේ ගමයා අතර ඇතිවන සංවාදයක් විදිහට තමයි අපේ ජන කවි සාහිත්‍යයේ සඳහන් වෙන්නේ. ඔව් එතකොට ඒ අතීත කාලයේ තිබුණු මේ සාහිත්‍ය රසාස්වාදය කොපමණද මේ කිසිම දෙයක් නොදන්න ජනයා තුළ තිබුණු මේ හැඟීම් කොතරම් වටිනවද? මේ වර්තමානය තුල වෙනකොට මම බොහෝ ගීත අහනවා. මම හරියටම ගීත වලට මම ගොඩක් ආස පුද්ගලෙක්. මට සමහර වෙලාවල් වලට හිතෙනවා මේ ගීත අපි අතීතයේදී ගායනා කරපු ජාන කවි ආශ්‍රයෙන් නිර්මාණය වුණාද කියලා. ඔබතුමිය මොකක්ද ඒ ගැන හිතන්නේ? ඔව් පුතේ බොහෝ ජන කවි ආශ්‍රයෙන් නිර්මාණය වුණු ගීත සාහිත්‍යයක් අප සතුව පවතිනවා. ඒ කියන්නේ ජන හද ගැස්ම නැතිව ගීත සාහිත්‍යයක් බිහි වෙන්නේ නැහනේ. ඉතින් ඒ නිසා මට මතක් වෙනවා මේ වෙලාවේ වික්ටර් රත්නායකයන් ගායනා කරන ගීතයක්. ඒ ගීතයට පාදක වෙලා තියෙන්නේ අල්ලාගෙන නෙරිය අතකින් කිමද නගෝ වසාගෙන දෙතන අතකින් කිමද නගෝ හිමියා නැති ගමන් මග කිමද නගෝ අම්බල මේ මදකට නවකින් තින්කො නගෝ කියන ජනකවි ආශ්‍රයෙන් නිර්මාණය වුණු වර්තමාන ගීතයක්. ඒක වික්ටර් රත්නායකයන් සමග වික්ටර් රත්නායකයන් තමයි ගායනා කරන්නේ. මෙන්න මේ විදිහේ ගීතයක් මම හිතන්නේ මේ දරුවෝ අහලා ඇද්දි. නගී නගී වැහිනවා පැලට වරෙන්නේ අකලට ආවැහි කෝඩෙට මොටද තෙවින්නේ. පිළිතුරු වශයෙන් මෙහෙම ලබා දෙනවා. වැහි බේරෙන හීන් පොදයි ඇඟේ වදින්නේ මහ වැස්සට ගෙට එන්නයි හනික දුවන්නේ. හරිම අපූර්වයි. හරිම අපූර්වයි. මට මෙම සංවාද ඇතුළතට මට ඇත්තටම හිතුනේ ප්‍රවීණ ගායිකාවක් අප මේ වැඩසටහනට සම්බන්ධ කරගත්තාද යන්න මට හිතුණා. මොකද ඔබතුමියගේ හඬ ඒ හරිම මිහිරි හඬක් තිබුණේ. අපිට ඒ
ගීතය මොන වගේද ගීතය තුලින් ගැයුනේ මොන වගේ අර්ථයක්ද කියලා හරිම පහසුවෙන් ඔබතුමියගේ කටහඬේ මිහිරිභාවයත් එක්කම අපිට දැක බලා ගන්නට පුළුවන් වුණා. මම ඊළඟට ඔබතුමියත් එක්ක කතා කරන්න යන්නේ මේ ජනකවි තුලින් ජනයාගේ දුක, වේදනාව, ආදරය හැඟීම් ප්‍රකාශ වන බව කීවා. ජනකවිය කෝපයටපත් වූ අවස්ථා ඒ අතර තියෙනවද? ඔව් බොහොම හොඳ ප්‍රශ්නයක් විතර. ජනකවියාගේ සිතුම් පැතුම්නේ මේ ජනකවි වලින් අපිට නිර්මාණය වෙන්නේ. එතකොට ඒ අයට ආදරය, දුක, වේදනාව වගේ හැඟීම් ඇති වෙනවා වගේම කෝපය, Tamanta සිදුවුණු අසාධාරණකම් පිළිබඳව දුක, කනගාටුව වගේ හැඟීම්නුත් ඇති වෙනවා. හැබැයි එහෙම ඇති වුණාට එක එල්ලේම ප්‍රකාශ කරන්නට යන බියක් දැක්වූ අසරණ අහිංසක ගැමියෝ. පුතාලා දන්නවනේ විදානෙවරු, එතකොට ගම්මුලාදෑනීන්වරු තමයි අපේ රට පාලනය කරේ. ඉතින් ඒ අය අහිංසක ගැමි ජනතාව සමහර අවස්ථාවන් වලදී පීඩාවට පත් කළා. එහෙම අවස්ථාවන් වලදී ඒ පීඩාවට පත් වුණු ගැමිය කියනවා මෙන්න මේ වගේ කවියක්. බැකිසි බකුසානේ කරවැල් මහ කොකානේ දිය ගැරඬියානේ රකියු දුම්බර මහ විදානේ කියලා. එතකොට අර දුම්බර මහ විදානේව රකින්න කියලා ඉල්ලන්නේ අපි සාමාන්‍යයෙන් ගමේ මිනිස්සු, අපේ ගැමියෝ විශ්වාසයක් තියනවනේ පුතේ බස්සෝ බකමූණු හැඬුවාම නැත්නම් කන කොප්පු හැඬුවාම යම්කිසි අසුබදායි සිද්ධියක් සිද්ධ වෙනවා කියලා ගමේ. ඉතින් අන්නේ මතවාදය අනුව යමින් ඔහු බාර දෙන්නේ අර විධානේව ආශිර්වාද කරන්නට අර එවැනි සතුන්ට. ඉතින් මේකෙන් අපිට දැනෙනවා පුතේ කොච්චර සංයමයකින් යුක්තව Tamanගේ ජනකවි නිර්මාණය වුණාද කියලා. ඔව් හරිම අපූර්වයි. මේ ජනකවිය හැඟීම් ප්‍රකාශ කරන්නත් ඉතා උද්වේගකර ලෙස භාවිතා කරපු ආකාරයක් තමයි අපිට දිස්වන්නේ. ඉතින් මේ ජනකවිය මොන වගේද? ජනකවිය ආරම්භුනේ කොතනින්ද? ජනකවිය ප්‍රභේද මොනවද? මේ ජනකවිය යොදාගන්නේ මොනවටද? ඒවා ගායනා කිරීමේ අරමුණු මොනවද? මේ යන නොයෙක් කරුණු අද අපේ ගීතිකාව ප්‍රවීණ ගායන ශිල්පිනියක්ගේ මිහිරි කටහඬින් යුක්ත අප විද්‍යාලයේ සිංහල විෂය භාර ආචාර්යනී සුජීවා බද්දේගම ගුරුමහණිය විසින් අපිට පෙන්වුවා ඒ ජනකවිය මොන වගේද කියලා කියන්නේ. ඉතින් ආදරණීය ගුරු මෑණියනි, ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි අපිත් සමග එකතු වුණාට. අපි මේ ජනකවිය රසවින්දනාත්මක වැඩසටහනත් එක්ක මේ සිහනද මාධ්‍ය ඒකකයේ සිහනදින් නැසෙනින් මැතිවරණ විකාශයත් සමග එකතු වුණාට ඒත් සමගම අපේ සංගීත අංශයේ සනුක මල්ලි, අබිත් මල්ලි, ඒ වගේම හිමාශ මල්ලි මේ තුන්දෙනාට ඔයාලා තුන්දෙනාට දෙහිවින්ම ස්තුතියි. අපිත් එක්ක එකතු වෙලා මේ රසවින්දනාත්මක වැඩසටහන තව තවත් රසයෙන් පුරවාලන්නට අපිත් එක්ක මේ විදිහට එකතු වුණාට. එසේනම් මේ රසවින්දනාත්මක වැඩසටහන මෙතනින් නිමවට පත් වෙද්දී නැවතත් අපි පාලක මැදිරියට යොමු වෙනවා. පාලක මැදිරියේ තව සුළු මොහොතකින් ප්‍රථම නිල ඡන්ද ප්‍රතිඵලය ඔබට ලබා දීමේ බලාපොරොත්තු වෙනවා. ඔහු මාත් සමග මේ අවස්ථාවේදී රැඳී සිටින්නේ අප පාසලේ ශිෂ්‍ය පාර්ලිමේන්තු භාර තමලා කුරලත්න මෑණියන්. මේ අවස්ථාව සඳහා ඒ වගේම එතුමිය මෙම ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණයේ නියෝජ්‍ය මහලේකම් විදියට කටයුතු සිදු කරනවා. ඉතින් ගුරු මෑණියනි, ඔබතුමියට මොකක්ද හිතෙන්නේ මේවර ඡන්දය ගැන? මෙතනයි පුතා, මට මේ ගැන කියන්න ගොඩක් විස්තර තියෙනවා. හැබැයි මම බලාපොරොත්තු වෙනවා ඒ විස්තර කෙටියෙන් දෙන්න. ඉතින් මෙවර මැතිවරණය අපි පවත්වන්නේ දෙවන වරට අපේ පාසල් ඉතිහාසය තුළ. ගියවර අපි ඉතා විශිෂ්ට අයුරින් කරා. මම හිතනවා මේවර අපි ඊටත් වඩා සාර්ථකයි කියලා. සියලු මැතිවරණ කටයුතු වල ප්‍රධාන අධීක්ෂක විදියටත් මැතිවරණ කොමසාරිස් විදියටත් අපේ විදුහල්පතිතුමා විරාජිත් කඩවැද්දුව විදුහල්පතිතුමා කටයුතු කරනවා. ඒ වගේම සහකාර මැතිවරණ කොමසාරිස් විදියට නියෝජ්‍ය විදුහල්පති ඉන්දික දීරසිංහ මහත්මයා කටයුතු කරනවා. තේරීම් භාර නිලධාරී විදියට නියෝජ්‍ය විදුහල්පති පරිපාලන රොෂාන් නිලංගම්ගේ මහත්මයා කටයුතු කරනවා. ඊට අමතරව සියලුම නියෝජ්‍ය විදුහල්පතිවරු
සහකාර විදුහල්පතිතුමියන් මැතිවරණ මෙහෙයුම් කටයුතු වල නිරත වෙනවා. ඒ වගේම නියෝජ්‍ය මහලේකම් තුමිය ලෙස මම කටයුතු කරනවා. විනය ඒ වගේම සංවර්ධන ලෙස කටයුතු කරනවා. අපේ ජාසිංහ ගුරු මහත්මිය යානක මහත්මයාත් ඉන්නවා. අද දින පොඩ්ඩක් එතුමා අසනීපෙන් ඉන්නවා. නමුත් පුළුවන් උදව්වක් අපිට ලබා දෙන්න උත්සාහ කරා. ඒ වගේම මෙවර මැතිවරණයේදී අපි කලාප 3කට වෙන් කරලා තියෙනවා. ඒ තමයි 6-7 ඡන්ද මධ්‍යස්ථානය. 6-7 ඡන්ද මධ්‍යස්ථානයේ ප්‍රධාන SPO ලෙස SI සමරවික්‍රම මහත්මයා කටයුතු කරනවා. මුලපටන්ම බොහොම උද්‍යෝගයෙන් කටයුතු කරා. ඒ වගේම ධනසිරි මහත්මයා, RPR කුමාර මහත්මයා, WRT ප්‍රනාන්දු මහත්මයා එහි JPO මහත්තුරු ලෙස කටයුතු කරනවා. ඊට අමතරව තව ඡන්ද මධ්‍යස්ථාන ලිපිකාර කාර්ය මණ්ඩලයක් සිටිනවා. ඒ වගේම 8-9 ඡන්ද මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස IM විදානගමාච්චි ඉසුරු විදානගමාච්චි මහත්මයා ප්‍රධාන SPO ලෙස කටයුතු කරනවා. නිශාන්ත මහත්මයා, විජේනායක මහත්මයා, මිහිරිනි වීරතුංග මහත්මිය JPO ලෙස කටයුතු කරනවා. ඒ වගේම 10-13 ඡන්ද මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස චන්දන ජයසිංහ මහත්මයා SPO ලෙස කටයුතු කරනවා. ඒ වගේම කැලුම් තුෂාර මහත්මයා, චාමර මහත්මයා, ඒ වගේම නුවන් ලක්මාල් මහත්මයා ඒ අවස්ථාවේදී JPO ලෙස කටයුතු කරනවා. ඒ වගේම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 3ක් ක්‍රියාත්මක වෙනවා. 6-7 ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද ප්‍රතිඵල ගණන් කරන්නේ ජීව විද්‍යාගාරය තුල. මෙහි ප්‍රධාන CCO ලෙස නැත්නම් ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරී ලෙස අපේ නියෝජ්‍ය විදුහල්පතිතුමිය උදයානි සේනානායක මහත්මිය කටයුතු කරනවා. ARO විදියට නැත්නම් සහකාර තේරීම් බාර නිලධාරී ලෙස UP හර්ෂණී උදේශිකා මහත්මිය කටයුතු කරනවා. SPO මහත්මියන් 3 දෙනෙක්ද JPO නිලධාරීන් 4 දෙනෙක් ඇතුළුව තවත් කාර්ය මණ්ඩලයක් කටයුතු කරනවා. ඒ වගේම 8-9 භෞතික විද්‍යාගාරයේ ගණන් කිරීම කටයුතු සිදු වෙනවා. ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරී ලෙස CCO ලෙස නියෝජ්‍ය විදුහල්පති DBA අමිලා නිලන්ති මහත්මිය කටයුතු කරනවා. සහකාර තේරීම් බාර නිලධාරීතුමිය විදියට ARO ලෙස සජීවනී ඒකනායක මහත්මිය කටයුතු කරනවා. එම ස්ථානයේ SPO මහත්තුරු මහත්මීන් 3 දෙනෙකුත් JPO මහත්මීන් 5 දෙනෙකුත් කටයුතු කරනවා. තවත් ලිපිකරු මහත්මීන් සමග. ඒ වගේම 10-13 ඡන්ද ගණන් කිරීමේදී ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරියා ලෙස CCO විදියට නියෝජ්‍ය විදුහල්පති WVG අතුල මහත්මයා කටයුතු කරනවා. ඒ වගේම සහකාර තේරීම් බාර නිලධාරීන් ලෙස ARO නිලධාරීන් ලෙස නියෝජ්‍ය විදුහල්පති ලලිත් සිසර කුමාර මහත්මයාත් සහකාර විදුහල්පති මధుරී ගජසිංහ මහත්මියත් කටයුතු කරනවා. එම ස්ථානයේ SPO මහත්මීන් 3 දෙනෙකුත් ඒ වගේම JPO මහත්මීන් 4 දෙනෙක් ඇතුළුව තවත් කාර්ය මණ්ඩල කිහිප දෙනෙක් යෙදෙනවා. මේ වන විට ඡන්ද මධ්‍යස්ථානවල වැඩ අවසන් වෙමින් ඡන්ද ගණන් කිරීමේ කටයුතු ලහිලහියේ යොහුසුලුව සිදුවෙමින් පවතින බව මම ප්‍රකාශ කරන්න කැමතියි. ඉතින් ගුරුතුමියනි මේ වගේ කාර්යබහුල අවස්ථාවක අපිට මේ වගේ දෙයක් කියන්න ලැබුණේ ගැන බොහොමත්ම ස්තුතියි. නැවත හමු වීමේ බලාපොරොත්තුවෙන් දැනට ඔබෙන් සමුගන්නා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ සිට එසේනම් ඔබ නැවතත් එක්වන්නේ සිහ නදීන් එසනින් මැතිවරණ ප්‍රතිඵල විකාශයත් සමගිනුයි. මීළඟට සිත සලසන ශාන්ති කර්ම ගැමි ඇදහිලි හා විශ්වාස මත ගොඩ නැගුණු ශාන්තිය කර්ම විග්‍රහයකින් අපි යොමු වෙමු. It's now time for a solemn and spiritually significant program to enrich you all with lot of knowledge related to traditional Shanti Karma rituals. Shanti Karma is a traditional ceremony held to invoke blessings, inner peace and harmony, not only for ourselves but all around us. Rooted in deep spiritual values, the Shanti Karma is a timeless reminder of the importance of compassion, mindfulness and unity.
For this much important occasion, we cordially invite dearest teacher, Eastern Dancing Unit, Mrs. Priyanti Vijayasinghe, to nurture you more about it. ශාන්තිකර්ම ඇදහිලි විශ්වාස මේ සමාජය තුළ බොහෝ වශයෙන් අපි ගර්ව කරවපු කරුණක්. ඉතින් අද මේ ශාන්තිකර්ම විග්‍රහය පිළිබඳ ඔබව දැනුවත් කරන්නටයි අපගේ සුදුසුකම්. මේ ශාන්තිකර්ම විග්‍රහය ගැන මේ කතිකාවත් තමයි මහත් ගෞරවයෙන් උපපාලකමලියට ආරාධනා කරා. අප විද්‍යාලයේ සංස්කෘත විශ්වවිද්‍යාලීය දර්ශන අංශයේ ආචාර්ය ප්‍රියන්ති විජේසිංහ මෑණියන් අයිබන කුලියට ඔබතුමියව මහත් ගෞරවයෙන් තුමි අවස්ථාවට පිළිගන්නා මොහොතේ අත් සමගම වාදන සහාය අපිට අද ලබා දෙන නවාචාර්ය කල්මිතර සේරෝබවා වගේම අපි අබිලු සංගීත අපේ මල්ලි ගායන සහාය ලබා දෙනවා. මේ ඔවුන් දෙදෙනාවත් අයිබන් කියන ගන්නවා මෙම අවස්ථාවට. ඉතින් වැඩි කතාවක් නැතුවම මම ඔබතුමියගෙන් කැමති දැනගන්න ශාන්තිකර්මයක් කියන්නේ මොකක්ද? මේ ශාන්තිකර්මය කියන්නේ අර මොකද? ඒ ශාන්තිකර්ම කියන්නේ එකක් ශාන්තියක් විචාරයෙන් ඒ කියන්නේ කරපු විද්‍යාවක් විද්‍යාවක් සමුදායකට ශාන්තිකර්ම කියලා කියනවා. වර්තමානයේ වාගේ වෛද්‍ය විභාගකම් නැතිදී අධිරි විශ්වාස ප්‍රදාන කරගෙන තමයි කටයුතු කරන්නේ. එන්නේ ඒ අය විශ්වාස මුක්ත කරගෙන තමයි කටයුතු කරන්නේ. අපි අපිට ප්‍රභේද වලට වෙන් කරන්න ඔව් අපිට ප්‍රාදේශීය වශයෙන් වෙන් කරන්න පුළුවන් උඩරට පාතරට සබරගමු ඒ විදිහට ලංකාවේ පළාත් වලට නර්තන සම්ප්‍රදායන් තියෙනවා තුනක්. ඒ සම්ප්‍රදායානුකූලව වෙන් වෙච්ච ශාන්තිකර්ම තියෙනවා. මේ ශාන්තිකර්ම වර්තමානයේ තුල අපිට පොල්සේ අඩුවෙන් තමයි දැක බලා ගන්න පුළුවන්කමක් තියෙන. නමුත් අතීතයේ මට බොහෝ තැන්වලින් වාර්තා වෙලා තියෙනවා මේ ශාන්තිකර්ම කියන සාහිත්‍යාංගය ප්‍රදේශයෙන් ප්‍රදේශයට සුලභ විදියට ප්‍රවෘත්ති දෙයක් කියලා. මම කැමති මේ ශාන්තිකර්ම වර්තමානයේ දුර්ලභ වීමට හේතුව. ඔව් අපි කුඩා කාලේ ගම්වල සාමාන්‍යයෙන් සතියකට වරක්වත් අඩුම තරමේ වෙරහඬක් ඇහෙනවා. වෙරහඬ ඇහෙනකොට අපි දන්නවා ඒ ශාන්තිකර්මයක් පැවැත්වෙනවා කියලා. ඒ වගේ තමයි රට පහතරට සබරගම එහෙම පළාතකම ඒ වගේ. අද වෛද්‍ය විද්‍යාවත් එක්කයි මිනිස්සු ගනුදෙනු කරන්නේ. එතකොට අර විශ්වාස මත පදනම් කරගෙන යම් රෝගී අවස්ථාවකට ප්‍රතිකර්ම ගන්නවට වඩා මිනිස්සු හුරු වෙලා තිනවා වෛද්‍ය මේ ප්‍රතිකාර වලට මුල් තැන දෙන්න. එක එකක් අනිත් එක මේ ශාන්තිකර්මයක් කරද්දී ඒ වෙනුවෙන් යෙදෙන ශිල්පීන් ඉන්නවා. ඒ වගේ පැරණි ශිල්පීන්ගේ අඩුකමක් දැන් වර්තමානයේ වෙනකොට තියෙනවා. ඒකත් එක කාරණාවක්. අනිත් එක ආර්ථික අපහසුතා විශාල මුදලක් වැය වෙන කාරණාවක් නිසා මේ සඳහා යොමු වීමේ ප්‍රවණතාවය අඩු වෙලා තියෙනවා. ඔව් ශාන්තිකර්ම ඇදහිලි විශ්වාස මත පදනම් වෙලා තියෙන සමාජයක මේ ශාන්තිකර්ම ඉතා සුලභ වුණා. හැබැයි වර්තමානීය වෙන විට අපේ ගුරු මෑණියන් පවසපු ආකාරයට වෛද්‍ය විද්‍යාවේ ප්‍රවණතාවත් එක්ක මේ ශාන්තිකර්ම ක්‍රමක්‍රමයෙන් කියලා යනවා. මේ ශාන්තිකර්ම ගැන තව කතා කරන්න බොහෝ දේ තිබෙනවා. මදකට ඔබෙන් සමුගන්නා නැවත පාලක මැදිරියකින් ප්‍රථම නිල ඡන්ද ප්‍රතිඵලය ඔබ වෙත ලබා දීමට අපි කටයුතු කරනවා. මේ මොහොතේදී සිංහනදී නැසැනි අපේ මැතිවරණ විකාශය සමග එක්කලා සිටිනවා මාතර සාන්ත සර්වේෂස් විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක සංදීප් තෙහෙරාන් සොයුරා. ඉතින් ඔබ සාදරයෙන් පිළිගන්නවා අපේ මේ වැඩසටහනට. ඉතින් මේ දෙවන පාර්ලිමේන්තු මැතිවරණය උද්වේගකර ආකාරයකින් අපිට ප්‍රයත්න ආකාරයක් තමයි දැක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම ඔබගෙන් දැනගන්න කැමතියි ගියවර පාර්ලිමේන්තු මැතිවරණයට වඩා මේවර පාර්ලිමේන්තු මැතිවරණයේ ඔබ දකින වෙනස කුමක්ද? ඔබ ගිය මැතිවරණයට අපේක්ෂකයෙක් විදිහට හිටියද? ඔබ දරුණු තනතුරු මම හිතන්නේ ඇත්තටම මේවර මැතිවරණයේ සහභාගීත්වය මම හිතන්නේ සාපේක්ෂව ගියවරට වඩා වැඩි මට්ටමක් ලැබෙනවා. ඉතින් මම හිතන්නේ ඒක යම්කිසි සාධනීය මට්ටමක් විදිහට මම දකිනවා.
ඔව්. එතකොට අපි දැනගන්න කැමතියි ඔබ ගිය වාරේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණයේ මොන වගේ තනතුරක්ද දැරුවේ? මම පසුගිය ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය 2023-2025 ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් අපේ අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කරපු අපේ සංදීප් ටෙහෙරාන් සොවිරා ඔහුගේ ඒ මඟ පෙන්වීමකුත් අපිට බලපෑවා. පළමු වන ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණ කටයුතු වලින් අපේ සර්වේෂස් පාර්ලිමේන්තු මැතිවරණය පාර්ලිමේන්තුව මුළු ලංකාව පුරා නම බබලවන්න. ඉතින් ඔබට බෙහෙවින්ම ස්තුතියි අපිත් සමග එකතු වුණාට. එසේනම් මොහොතකට බෙන් සමුගන්නම් නැවතත් ඔබ හමු වීමේ බලාපොරොත්තු මාත් සමග මේ අවස්ථාවේදී සම්බන්ධ වී සිටිනවා ශිෂ්‍ය පාර්ලිමේන්තු විතමු නියෝජ්‍ය අමාත්‍යවරයා. ඔබගේ අදහස් මොකක්ද මේ 2025 ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව? සමග දේවර ශිෂ්‍ය පාර්ලිමේන්තුවට මේ පාර්ලිමේන්තු නාම යෝජනා අවස්ථාවේ ඡන්ද අපේක්ෂකයන් ගාන දේවර වඩා වැඩි සම්භාවිතාවක් අපිට දක්වලා දෙනවා. ඒ වගේම දේවල් වල මේ පාර මුසු පස්සක් තමයි සංග අපිට දැක්ක හැකියි. ඔය ඉන්න ඔබ සමග අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයාට මෙන්න විශේෂ නිවේදනයක් 8 සහ 9 ශ්‍රේණිවල ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද භාවිතා කිරීමේ කටයුතු පෙරවරු 10ට අවසන් කර ප්‍රථමයෙන්ම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ලබා දීම ජ්‍යෙෂ්ඨ ඡන්ද මධ්‍යස්ථානාධිපති වන ඉසුරු විදානගම මහතා විසින් සිදු කරන ලදී. එම ඡන්ද මධ්‍යස්ථානවල ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රතිශතය 63% බව එතුමා ප්‍රකාශ කර සිටී. 10-13 ශ්‍රේණිවල ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද භාවිතා කිරීමේ කටයුතු පෙරවරු 10:30ට අවසන් කර දෙවනුව ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ඡන්ද පෙට්ටි රැගෙන යාම ජ්‍යෙෂ්ඨ ඡන්ද මධ්‍යස්ථානාධිපති චන්දන ජයසිංහ මහතා ප්‍රමුඛ එම කාර්ය මණ්ඩලය විසින් සිදු කරන ලදී. එම මධ්‍යස්ථානවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය ලෙස 10 ශ්‍රේණියේ 33%ක් බවත් 11 ශ්‍රේණියේ ඡන්ද ප්‍රතිශතය 24%ක් බවත් ප්‍රකාශ කර සිටියහ. මෙන්නම විශේෂ නිවේදනයේ නැවතත් 8 සහ 9 ශ්‍රේණිවල ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද භාවිතා කිරීමේ කටයුතු පෙරවරු 10ට අවසන් කර ප්‍රථමයෙන්ම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ලබා දීම ජ්‍යෙෂ්ඨ ඡන්ද මධ්‍යස්ථානාධිපති ඉසුරු විදානගමාචි මහතා විසින් සිදු කරන ලදී. එම මධ්‍යස්ථානවල ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රතිශතය 33%ක් බව එතුමා ප්‍රකාශ කර සිටී. 10-13 ශ්‍රේණිවල ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද භාවිතා කිරීමේ කටයුතු පෙරවරු 10:30ට අවසන් කර දෙවනුව ගණනය කිරීමේ මධ්‍යස්ථානය වෙත ඡන්ද පෙට්ටි රැගෙන යාම ජ්‍යෙෂ්ඨ ඡන්ද මධ්‍යස්ථානාධිපති වන චන්දන ජයසිංහ මහතා ප්‍රමුඛ එම කාර්ය මණ්ඩලය විසින් සිදු කරන ලදී. එම මධ්‍යස්ථානවල ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රතිශතය ලෙස 10 ශ්‍රේණියේ 33%ක් බවත් 11 ශ්‍රේණියේ ඡන්ද ප්‍රතිශතය 24%ක් බවත් එතුමා ප්‍රකාශ කර සිටී. ස්තුතියි. වර්ෂයේ සාන්ත සර්වේෂස් විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ නිල ඡන්ද ප්‍රතිඵල තව සුළු මොහොතකින් ලැබෙන බවට නියෝජ්‍ය මැතිවරණ මහලේකම්තුමිය වන තමරා කුලරත්න මහත්මිය ප්‍රකාශ කර සිටිනවා. ස්තුතියි. සියලුම ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේට සුළු මොහොතකට පෙර අවසන් වූ බව මැතිවරණ නියෝජ්‍ය කොමසාරිස්තුමිය දන්වා සිටී. The Deputy Commissioner of Elections declared that the counting process of the all sections has been over. ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අමාත්‍ය මණ්ඩලය නියෝජ්‍ය මණ්ඩලය සාමූහිකව 106 දෙනෙකු බවත් ඉන් 6-9 ශ්‍රේණි වලින් නියෝජිතයන් 48 දෙනෙකු සහ 10-13 ශ්‍රේණි වලින් නියෝජිතයන් 58 දෙනෙකු බැගින් නියෝජිතයන් 106 දෙනෙකු මෙවර දෙවන ශිෂ්‍ය පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගන්නා ආකාරය. ඊට අමතරව එතුමිය තවදුරටත් ප්‍රකාශ කර සිටියා විදුහල්පතිතුමාගේ මඟ පෙන්වීම යටතේ 2025 දෙවන ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය පැවැත්වීමට කටයුතු සූදානම් කරන බවත්. ඒ අනුව අද උදෑසන කාලයේ සිට මේ මොහොත දක්වා
2025 මාතර අනර්ග පාසලක් වන සාන්ත සර්වේෂස් විද්‍යාලයේ එන කීර්ති නාමය රඳවාලීමට මහත් ඌරුකුලක් වන ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ දෙවන අධියරේ ඡන්ද විමසීම් කටයුතු මෙසේ නිමාවට පත්වනවා. එසේනම් උදෑසන කාලයේ සිට මේ මොහොත දක්වා අපිත් සමග එක්වුණු ඔබ සැමට සුබ දවසක්. මෙතනින් ඔබෙන් සමුගන්නම් මංගල සතිವಾರයේ නැවත හමු වීමේ බලාපොරොත්තු වෙමින්. මෙතෙක් ඔබ සමග එකතුණු සිහනදීන් එසැනින් මාධ්‍ය වාර්තාකරු මම බිනර නිම්සර. අයිබෝන්.